House of Astrology Candy YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. 2025 මැයි මාසය කන්‍යා ලග්න ඔබට කෙසේද බලමු. කන්‍යා ලග්න ඔබගේ තත්ත්වය උසස් වෙයි. කරන කියන කටයුතු දියුණුවට යන කාලයක් වෙයි. ලාභ ප්‍රයෝජන ඇති කරයි. දේපල පවා ලැබෙන්නට පුළුවන්. ඒ ගැන උත්සාහ ගන්න. ගෙදර දොර ප්‍රීතිය වාසනාව ඇති කරයි. රජයේ කටයුතු කරන කන්‍යා ලග්න ඔබ යහපතක්ම සිදු වෙයි. සාමාන්‍ය දියුණුව ඇති කරන බව පෙන්වයි. ආදායම් තත්ත්වය යහපත් වේ. දේශපාලනය කරන කන්‍යා ලග්න ඔබට ලොකු දියුණුවක් ඇති කරයි. ඒ අයට හොඳ ජන ප්‍රසාදයක් හිමි වෙයි. උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබෙන කාලයකි. ධෛර්යය උනන්දුව වැඩි කරයි. බලාපොරොත්තු ඉෂ්ට වෙයි. ප්‍රීතිය සතුටට කරුණු සැලසෙයි. වෙළඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වැඩිපුර ලාභ උපදවා ගත හැකි මාර්ග පෑදෙනවා ඇත. ඥානය වැඩි දියුණු කරගන්නට හැකියාව ඇත. අධ්‍යාපනය හදාරන අයට සුබ වේ. මිල මුදල් පිළිබඳව හෝ ගනුදෙනුවක් පිළිබඳව කරදරයක් හෝ පැටලිල්ලක් මතු කරයි. යම්කිසි ද්‍රව්‍යමය විනාශයක් දැනියම වේ. ශරීර ශක්තිය හීන කරයි. ආහාර දිරවීමේ ශක්තිය අඩුවීමට ඉඩ තිබේ. රැකී රක්ෂාවලින් පහළ වැටුණොත් නැවත ඒ තත්ත්වයට නැගී සිටීමට ගන්නා සියලුම උත්සාහයන්ගේ ප්‍රතිඵල කරදරයකට සහ බලාපොරොත්තු සුන්වීමකට හේතු වෙයි. මේ නිසා දැනට කරන රැකියාවල් පරිස්සම් කරගන්න. මැයි මාසයේ 15න් පසු ශරීර සනීපය අඩු කරයි. මලානික උදාසීන ගතියක් මෙන් ශරීරයට පණ නැති ගතියක් මෙන් දැනේ. සමහර විට සුළු අනතුරුද ඇති විය හැකිය. නින්දා අපහාසයක් හෝ අනවශ්‍ය පදයක් අසන්නට ලැබෙයි. ආරවුලක් කරගනී. මේ කාලයේදී ශ්‍රද්ධාව අඩුව වුවත් වන්දනා ගමන් යාමට කැමැත්ත දක්වයි. අනවශ්‍ය දෙයට වියදම් වැඩි වෙයි. පවුලේ කෙනෙකුට අසනීපයක් පීඩාවක් ඇති කරයි. උසස් අයගෙන් කරදර ඇති කරගන්නට පුළුවන්. ඒ අයගෙන් ඔබට අවහිරකම් බලකිරීම ආදියෙන් පීඩා ඇති කරයි. ලේ දෝෂ අධික රුධිර පීඩනය, ලේ විෂවීම, උණ ආදී ආබාධ සහ අර්ශස් ආබාධ පැන නගින්නට පුළුවන්. වංචාවලට අසු විය හැකිය. වෙහෙස ඇති දුර ගමනක් යන්නට සිදුවෙයි. නීති විරෝධී වැඩවලට සිත දුවයි. හදිසි අනතුරු වලට ඉඩ තිබෙන නිසා පරිස්සම් වන්න. පපුවේ ආබාධයක් ඇතිවන්නට පුළුවන් නිසා පරිස්සම් වන්න. නමුත් ගෙදර දොර කටයුතු පිළිබඳ ප්‍රීතියට කරුණු සැලසේ. ආදායම් ලැබීමට පුළුවන්. ආදර සම්බන්ධතා ඇති කරයි. ස්ත්‍රීන්ගෙන් උපකාර ලබයි. බලාපොරොත්තු රහිත මාර්ගවලින් ලාභ ලබන්නට පුළුවන්. කරදරයකින් නිදහස ලබයි. කන්‍යා ලග්න ඔබේ ජන්ම පත්‍රයේ සඳු හේවත් චන්ද්‍රය 7 වන භාවයේ හෝ 8 වන හෝ 11 වන භාවයක සිටි අයට අපල ඇති කරයි. එම නිසා ඔබ පරිස්සම් වන්න. කන්‍යා ලග්න ඔබගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න ආශිර්වාද කරන අතර ඔබට තෙරුවන් සරණයි.